Guys, good morning ya. Tentang itu sudah. Kemudian dari tiada mana mutlak ini. Kemudian kalau bila tentang itu, maka jiwa apa ya orang kaya ni. Wahai kalau bila ada tu, sudah mana gaya better. Kemudian lagi tu lagi, ini kayak anak නම් ඒක කෑවේ නෑ මම. ඒක දැන් කොහමද උදේ දැකලා ඉවරලා පැනලි වල නැගිටලා ගියා කන්න කියලා. හරිද? මට ඉතින් පිළිවෙලට කරලා ඉන්නවා. දෙනවා. ඉස්සියක් තියලා ඉන්න. ඕක තමයි කිස්සම්ම නෑ. මුකුත් නොඋලන්න පිළිවෙලට මම යන උදේ පාන්දරින් චාය කරගෙන රත් කරගන්නම් කියලා ගියා. චාය නැතු උදේ පාන්දර ඒක සෙට් වෙන්නේ නෑ කොල්ලෝ. නෑ මගේ ඉතින් විදිය තමයි ඉතින් චායියක් බොන්න ඕනේ මම යනවා දැන් මේ ඉන්න දොටේ යනම්ම නම් එහෙම කියලා හැබැයි මේ වගේ පැත්තක් ලස්සන පැත්තක් මම දැක්කම නෑ කුණු කුඩු වල එහෙම තියෙනවා පොඩ්ඩක් මේ බංගලියම වැඩිනේ ඉතින් බංගලියෝ මෙලෝ පිළිවෙලක් නෑ සුගජද එච්චයි මම තමයි සීන් වැඩියෙන් තමයි දුන්නේ ඒකේ පුරුද්දට ගිහිල්ලා තියෙන්නේ ඉතින් කරන්න දැන් නෑ මොක තමයි චායිය चाय एक ग्लास भी मैं यहाँ देना है मैं कहता हूँ आई थिंक पहले सीमित उदय था ना उससे राबो मारे आई थिंक दुबई था मैं अरे दुबई लाइव मालूम दुबई किया ला बताओ होती है ना क्यों कोई मिन्ने मम्मा दन्ना था ना मैं ऐतर बंदे बुका पन्ना न मम्मा देखा ला दी ना था ना मैं ඇත්තරම් බැඳලා කරලා ඒ කියන්නේ ගෙවල්ල රෙජිස්ටර් කරලා මෙහි ඇවිල්ලා බැඳලා කරලා සතුටින් ඉන්නේ කවල් ඉන්නේ 199ක් ගත්තොත් 99න් ඉන්නේ හොර කවල් 100ට එකම එකයි ඉන්නේ ඒ කියන්නේ විශ්වාසය පොඩ්ඩක් තියාගෙන ලව් එක ඇදගෙන යන අර ගේමක් ගහන කවල් ඉන්නේ 100ට එකයි එතකොට මෙන්න මෙහෙමයි චායි එකයි සිගරට් එක තමයි ඉතින් මගේ මේක ඉතින් වන්ද මම බොනවා පහමාර වෙලාව රොමට වැට් යන්න තින්නේ 12ට හරිද මම 11ට නැගිට්ටත් ඇති කැලලත් එක බෑ ඕයි උදේ නැගිට්ටලා යනවා දැන් ඊයේ රැ කෑවේ නැහැ කියලා ඒක අතර දීලා මේක කියලා දැන් ෆ්‍රිජ් එකට දාන්න රත් කරලා දැන් ගන්න ඕනේ කියලා මම නැගිට්ටුවා පහමාර දැන් බලමු පැය ගානක් තියෙනවා නිින්ද යන්නේ නැහැ දැන් තා වැට් ටිකක් තියෙනවා ඔය ටික කරන්න ඕනේ දැන් මොකද මිසෙලි සීන් නම් මනම් කතාවක් කියනවා නේද මේ ඩුබායි වල මෙන්න මෙහෙම යන්නේ එහෙමයි කියලා පන්නන් දන්න තරමින් මම නම් මේ ඇස් දෙකෙන් මම නම් දැක්කේ නෑ එක මිසයිලයක්වත් දැන් සිරාවල් කියන එක දවසක් දැක්ක මිසයිලයක් වගේ ඒකත් ජෙට් එකක් දුවුවද හරිද ඇත්තටම මම නම් දැකලා නෑ උඩට කුඩු වෙන එකක්වත් දැකලා නෑ ඇත්තටම මට තේරෙන්නේ නෑ මොකද්ද මේ කියන්නේ එකෙක් කියනවා මෙහෙම කියනවා තව එකෙක් මෙහෙම කියනවා ඇත්තටම මගේ ඇස් දෙකෙන් නම් එහෙම කිසි ප්‍රශ්නයක් දැක්කේ නෑ අනික සාමාන්‍ය අන්ද මේ විදිහට මේ ජීවිතය කොහොම ගෙවිලා යනවා හරිද मैं उम्र गणन गंटे में मगे में सूम में कहीं नॉर्मल लगा मगे फोन एक होने का करे तालो दिन गत्ते मैं बुरु ज्ञान लोना है मेरे सामने लंका में मगे ने हमारा देख के रहने थी मैं इतरू कट गया मैं मैंने कहा मैं किधर थी बिहार दे इतरू ज्ञान थी मैं गत्ते पड़ी ये फोन की तरह मट दी मैं किया मैं तीन मक्कन मैं इतरू कर लेना मैं फोन की तरह मैं दी मंगाती දැන් තමයි මේ පාත් එක ෂේප් එක හදාගෙන අවුරුද්දක් ගියාම ඩුබායි කියන සමාජය ගැන ඉගෙන ගන්න. හරිද? ලංකාව කියන එක ඉගෙනගෙන හොඳට ඉගෙනගෙන මෙහි ආවා. පස්පංගුම ගහලා වරු ගන්න ඕනේ නේ පස්පංගුව ගහන්න ඕනේ. ඉතින් කොල්ලෙක් වුණාම ගහලා අත්දැකීමක් ගන්න ඕනේ. මොකද මිනිහෙක් ගාවට ගිහුවාම ඌ ගහලා ඉන්නේ ජොයින්ට් එකක්. ඌ ගහලා ඉන්නේ නයිස් එකක්ද? ඌ ගහලා ඉන්නේ පුෂ් එකක්ද? එතකොට ඒ ඌ ඉන්න ආතල් එක ඌ ඉන්න ෆීලිං එකට හරියන්න අපිට හැඩ කියලා අපිට කතා කරන්න පුළුවන්. ඌ ඉන්න මොන වගේ සීන් එකකද? ඒක තමන් අත්දැකීමක් ගන්න ඕනේ. ඒක ගහුවම මොන වගේ ෆීලිං එකක් දෙන්නේ? එකපාරක් try කරලා බලලා ඒක තමයි පිරිමම කියන්නේ. මේක මේ සමහරු ඉන්නවා බුදු අම්මේ අද හම්බුන්නේ නැහැ ගොත් එම සිච්චියයි පොඩ්ඩක් දිවේ ගාවුනා බුදු අම්මේ. මේ කතානේ ඔය ඇත්තටම කියන්නේ මේක බලන්න මේ ඩුබායි උන්ට මම මොකුත් කියන්නේ උන් නම් ගහනවා ඉතින්
බොරු කියන්න ඕනේ නැහැ නේ මෙහි ඉන්නෝ සාමාන්‍යයෙන් දෙමින් ගහනවා. මම කියන්නේ ලංකාවේ ඉන්න ඕනේ ධම්මට සිරිය කියන්නේ මං කියන ඩුබායි වැහැලා නැති ලංකාව හොඳට සැප දාන ආතල් දාන හොඳ පොරවල් ඉන්නවා. ජොයින්ට් එක KG එක පුෂ් එක ඔය පිල් එක ටැබෑ එක ස්ටෑම්ප් එක රොයින් එක තව කළුවා ඔක තියෙනවා සෑහෙන්න තියෙනවා. ඒ වුණාට මෙහි තියෙනවා හරිද මෙහි චුට්ටක් දුන්නා වැටෙනවා බං. අඩු මම ඒක මේ ගල් හැකිටෝ වගේ කියන වැටෙනවා. මන් දන්නේ නැහැ ඉතින් උඹලා විල්ල ගහලා බලපන් වැටුනොත් එහෙම නැතුත් එහෙම මම නම් කියන වැටෙනවා කියලා. මම නම් වැටුන්නේ නැහැ. ඇත්ත කියන්නේ වැටුන්නේ නැහැ. ඒ කියන්නේ වැටෙන තරමට වදිනවා. එහෙම වැටෙනවා කියන්නේ නැහැ. මම පිරිමියෙක් වුණා වැටෙන්නේ නැහනේ. සාමාන්‍යයෙන් නල්ල පදන් වෙන්න වදිනවා. ආයේ අඳුම් කුඳුම් අර මැල්ලුම් කියලා තමයි කියන්නේ. ආයේ මොකුත් නැහැ Tamanට දැනෙන්නේ නැහැ. මේ මොකද්ද මේ ජීවත් වෙන ලෝකෙ කියලා හිතා ගන්න බැරි වෙනවා පළවෙනි පාර ගහපුවා. හරිද අමාරු ගොඩ. ඔයාලා පේනවනේ හිමිදුරු දැස නැහැ. ඔය බලපන් මිසයිල් එහෙම පේනවද කියලා. පේනවා පුපක් පේනවා. උඹලට තේරෙන්නේ නැහැ බම් මේ එක එකාගේ කතා නිකන් ගුරුවට නිකන් අවුල් ගන්නත් එපා. ඩුබායි ගැන එහෙම හිතන්නත් එපා. ඩුබායි ලස්සනට ගෙවනවා. හරිද? ඩුබායි ශ්‍රේට්ලා 7 දෙනෙක් ඉන්නවනේ. ඔය 7 දෙනා ඉන්නකම් ඩුබායි වල මොකුත් වෙන්නේ නැහැ. අනික මේක තියෙන්නේ බං ජේසුතුමාගේ අල්ලතුමාගේ අත් දෙක උඩ. මම අදහන්නේ. මාත් බෞද්ධ තමා. ඇත්තටම කිව්වොත් ඩුබායි ඇවිල්ලා මම ජේසුතුමාව මාරු විදිහට අදහනවා. ඇත්තටම අදහනවා. හරිද? එන ආගමකට මම මොකුත් කියනවා නෙමෙයි. මට සෙට් වුණ දේ කියන්නේ මගේ විදිහට මට සෙට් වුණ දේ මං ජේසුතුමාව අදහනවා. හරිද? ඒතර කිසිම මේකක් වෙන්නේ නැහැ. ජොබ් වලට එම වෙනවා නම් මේ ජොබ් තියනවා දැන් ගොඩක් යමු. ස්කෝල් වල වීසා කැන්සල් කරා කිව්වා ගියා. ආයි ස්කෝල් දැම්මේ පටන් ගන්නකන වේකන්සි ඇවිල්ලා තියෙනවා. මාත් කලින් ඇවිල්ලා මාස 4ක් මෙහි ආදල් ගාලා සම්ප දාලා මෙහි ඔක්කොම කරන්න ඕන කර පාඩිසින් නරන් තනියෙන් ඉඳලා මාස 4ක් 5ක් විතර මම ජොබ් එක කරවත් යන්නේ නැතුව ගෙදරින් සල්ලි ඉල්ල ගන්න නැතුව එන ආදල්ලක් දැම්මා මේ මනම් ඉක්ුණලා මේ බිස්නස් කරලා හරිද ඔක්කොගෙන් මෑත් වුණා. හරිද? ඒ කියන්නේ පොඩ ඒක ලිමිට් එක දැනගන්න ඕන කොල්ලෙක් වුණා. හැම දෙයකම ලිමිට් එකක් දැනගන්න. මම දන්නේ උඹලා ලිමිට් දන්නව නැද්ද කියලා. මට වැඩකුත් නැහැ දැනගත්ත දෙක නැදත් එකයි. ඒක පිරිමෙක් වුණාම ලිමිට් කියන දේ හැමදේම දැනගනි. හැම දෙයකටම ලිමිට් එකක් තියෙනවා. මේක තමයි ඉතින් කෑම එක. ඊයමට ගෙනල්ලා තියෙනවා මම දැක්කේ නෑ හරිද? බිල්ල ගියේද? අම්මට තිබ්බ ඩිරාම් 30ක් ඈ. ඩිරාම් 30ක් කියන්නේ ඉතින් ලංකාවේ වුණා මේක මේ රුපියල් 30ක් වගේ දැක්කට ඇත්තම කිව්ව රුපියල් 2800ක් විතර. මේ රා ගානක 2400යි. ඕක තමයි ඉතින් මේ ජීවිතේ අපි ලක්ෂරි ලයිෆ් ගෙවන්නේ. මේක ඇත්ත කියන්න බෑ බොරු කියන්න ඕනේ නැහැ. ලක්ෂරි ලයිෆ් ඇත්තම කිව්වොත්. මොකද ඉන්නේ රූම් එකට දෙනවා ඩිරාම් අය බෙඩ් ස්පේස් ඉන්න කොල්ල දෙනවා කොල්ල ගෙල්ල දෙනවා ඩිරාම් සාමාන්‍යයෙන් 450 තමයි අඩුම තියෙන 450 500. ඒ කියන්නේ රුපියල් 45000ක් විතර. කෑමට එනවා 300ක්වත් හරිද? රුපියල් 70000ක් 80000ක් යන උණ්ඩ කාලා දීලා ඉන්න තැනට විතර. එතකොට දවස් ඒ කියන්නේ දවස් 30 වියදමට ඩිරාම් සාමාන්‍යයෙන් 150 200ක්වත් යනවා. අනිවාර්යෙන් ලක්ෂයක් කුඩු නේ. කෙලින්ම ලක්ෂයක් කුඩු මම ගලේකට වගේ කියන ලක්ෂයක් කුඩු. මේක තමයි ඉතින් කෑම තියෙන්නේ. දැන් මම රත් කරගන්න ඕනේ. පොඩ්ඩක් ඉන්න මේක රත් කරලම ෂේප් එකේ. ඕකේ. යාගෙන තියෙන්නේ අත්‍යවශ්‍යම නූල්ලස් එක කොත්තුෙන් දිස්ස කාලා තියෙනවා. නූල්ලස් එක මඩ තමයි එන්නේ. පාර ගන්න. ආයි මාරම ලව් එකක් තියෙනවා. පොල් ගන්න සයිඩ් මම රත් කරනවා. අත්‍යවශ්‍යම මම ගන්න කරන්න දෙමු දන්නේ නැහැ අතරම. ලංකාවේ ඇඳේ ඉඳන් මම බොරු කියන්න ඕනේ නෑනේ. මගේ ඉස්සර ඉස්කෝලේදී දට්ටිය බව මද්දව යන්නේ. හරිද? ඒ තරමට කම්මැලි මට ගෙදරේදී මාර සැපයි. බොරු කියන්නේ කන බත් එක බව ළඟට ගෙනල්ලා කවුවලා කරලා එහෙම ඉරුව ඔල්ලෙක් නේ ඩුබායි ඇවිල්ලා ගමු යන්න පටන් ගන්නවා. හරිද? ඒක තමයි ඩුබායි ලයිෆ් කියන්නේ. මට තේරෙන්නේ උඹලා තේරුම් ගන්න නැද්ද කියලා. හරි ගම් මේක රත් කරනම කනවා. හරිද? කාලා ගිහලා නම් ෂේප් එකේ මේක රත් කරලා මම කාලා ඒක ටිකම වැට් යනවා. අර දීපම් මොනවද ඩුබායි ගැන දැනගන්න ඕනේ. දුබ්බනම් මොනවද විස්තර තියෙනවද මේකයි ඉතින් ගැන අහන්න ඕන නම් මට කමෙන්ට් එකක් දාපන්. මම වීඩියෝ දෙන්න. අද මෙච්චරයි. මොන සුබ දවසක් ජීවිතේ විශ්වාස කරන්න.